අද දින පළවන දේව ප්‍රකාශය පිළිබු කරන්නේ දෙවියන් වහන්සේට ධර්මිෂ්ඨ සිටිය හැය. දේව අනට කීකරු ඇය දෙවියන් වහන්සේ ඔහුගේ රාජ්‍යයට පිළිගනි. ඒ වගේම අපට ඉල්ලන සෑම දේ දෙයි. ඒ අපට සුදුසු නම්. හරියට තාත්තා තම දරුවාට හොඳ දෙයක් දීමට බලනවා. මේන් තේරුම් ගන්න පුළුවන් දෙවියන් වහන්සේ අපගේ සහ විශ්වයේ ආදරණීය පියාණන් කියලා. අප උන්වහන්සේට ධර්මිෂ්ඨ ඉන්නේ කොහොමද? ඒට උත්තරේ නම් දෙවියන් වහන්සේ ඒකජනක පුත්‍රයාණන් වන ක්‍රිස්තුස් වහන්සේ අපේ හදවත දොරටුව ඇරදිය යුතුය. ඒ වගේම දෙවියන් වහන්සේ අපට කියා දී ඇති අලුත් පනත වන ප්‍රේමණීය පනත වනු එකිනෙකාට ප්‍රේමය කිරීමය. මේන් සරල දෙයක් නෙමේ. අපේ ජීවිත අප වේදනා පත් කර අය දියා බලා ඔවුන්ට සමාව දී ඔවුන්ට ජේසුගේ දයාව පෙන්විය යුතුය. ධර්මිෂ්ඨ වූ විට අපගේ ජීවිතයේ දෙවියන් වහන්සේ සදාකාලයට වැජබෙනවා. එවිට අපට කරදර හා ප්‍රශ්නවලට ශක්තියෙන් මුහුණ දෙන්න පුළුවන්. ඒත් අපට හරි අමාරුයි අද සමාජයේ ධර්මිෂ්ඨ බව ඉන්න. මොකද අපි දුර්වල මනුෂ්‍ය ස්වභාවයෙන් පාපෙට වැටීමට හැකියාවක් තියෙනවා. ඒ වෙලාවේදී ජේසු අපිට සහායදායකයන්න් වන ශුද්ධාත්මයන්ගේ ආශිර්වාදය ඉල්ලිය යුතුය. හැබැයි ශුද්ධාත්මයන් අපේ ජීවිතේට එන්නේ අපි අඬ ගැහුවොත් විතරයි. මන්ද ශුද්ධාත්මයන් ආශිර්වාදය අපගේ කැමැත්ත නැතුව දෙන්න බෑ. එහෙනම් අපේ වැඩ කටයුතු පවා ඔවුන්වහන්සේ ආමන්ත්‍රණය කළ යුතුය. අද අප සමාජයේ දෙවියන් වහන්සේ විරුද්ධ වැඩ කටයුතු ගෙනියනවා. එහෙනම් මිනිස්සුන් දේවතාත්තා වෙත ගෙනියනවා කියලා නොමග යවනවා. එයින් අරමුර වන්නේ ලෞකික සැප සම්පත් වලට වහල් කරවීමයි. ඒත් දෙවියන් වහන්සේ එහෙම කෙනෙක් නෙමේ. දුකේදී පවා අප සමග ඉන්නවා. අපි කෙසේද සොයන්නේ සැබෑ ක්‍රිස්තු සේවකයෙක් කියලා? එහෙනම් ඒ හොයලා දෙන්න පුළුවන් ශුද්ධාත්මයන්ගේ ආශිර්වාදයෙන්මය. අපි ආඥා කරමු ශුද්ධාත්මයන්ට අපව ආශිර්වාද කරන්න කියලා හා අප සමග ඉන්න කියලා. අද සුපුතින් කියන්නේ ජේසුතුමා ශුද්ධෝ ජොහන්තුමාව හිරබාවට ගත් විට ඔවුන් වහන්සේ දේව වගකීම ඉටු කළාය. ඒ වගේම ජේසුතුමා පසුතැවීම සහ ස්වර්ග රාජ්‍යය ගැන උගන්වුවා. අපත් ඒ ආදර්ශයට ගත යුතුය. අප අන් අයගේ සාධාරණත්වය වෙනුවෙන් කතා කළ යුතුය. අපගේ වගකීම් වන ජීවිතයේ හැම අවස්ථාවක හරියාකාරයෙන් කළ යුතුය. අන් අයටද දේවතාත්තගේ ආදරය ගැන කියා දිය යුතුය. එවිට අපට නව ලෝකයක් අත්දැකීමට පුළුවන්. එහෙනම් ස්වර්ග රාජ්‍යය ඔබට ආශිර්වාද සුබ දවසක් වේවා. ජේසු පිහිටයි.